හරි අද අපි කතා කරන්න පුතේ සරල රේඛීය ප්‍රස්ථාර ගැන. හරිද? එතකොට මේ පොඩි වීඩියෝ එකක් කරන්න පුතේ මේ සරල රේඛීය ප්‍රස්ථාර මතක් කරගන්න. හරිද? right. මුලින්ම අපි සරල රේඛීය ප්‍රස්ථාර වර්ග දෙකක් හඳුනා ගන්නවා. එකක් තමයි මූල ලක්ෂය හරහා ගමන් කරන එක්කෙනා. මොකද මේ මූල ලක්ෂය කියලා කියන්නේ? මූල ලක්ෂය කියලා කියන්නේ පුතේ මේ බිඳුව හරහා යන එක්කෙනා. හරිද? මෙන්න මේ මූල ලක්ෂය හරහා ගමන් කරන එක්කෙනාගේ සාධාරණ සමීකරණය තමයි අපි හඳුන්වන්නේ y සමාන mx. හරිද? y සමාන mx. ඊට පස්සේ මූල ලක්ෂය හරහා ගමන් කරන්නේ නැති සරල රේඛීය ප්‍රස්ථාරයක් තියෙනවා. මූල ලක්ෂය හරහා ගමන් කරන්නේ නැති එක්කෙනා. right? එයා තමයි පුතේ y සමාන mx ධන c. y සමාන mx ධන c. මොනවද විශේෂත්වය? තර මෙයා මූල ලක්ෂය හරහා ගමන් කරනවා. මෙයා මූල ලක්ෂය හරහා ගමන් කරන්නේ නැහැ. එයා එතකොට එක එක තැන් වලින් කපන් යනවා. මෙතනින් යන්නේ නැතුව එයාට එක එක තැන් වලින් කපන් යන්න පුළුවන් නේ. මෙහෙන් කපන් යන්න පුළුවන්. උඩින් කපන් යන්න පුළුවන්. ඕනම පැත්තකින් කපන් යනවා. හරිද? තර එයා කවදාවත් මෙතන හරහා යන්නේ නැහැ. බිඳුව හරහා යන්නේ නැහැ. කොහේදී හරි තැනකදී y කපනවා. කොතන හරි තැනකදී y කපනවා. හරිද? ඔය හැඩ දෙක තමයි අපිට තියෙන්නේ. right එතකොට මෙන්න මේ සමීකරණෙ මේ m කියලා තියෙන්නේ. අන්න එයාට අපි කියනවා අනුක්‍රමණය කියලා. m ට කියනවා මොකද්ද? අනුක්‍රමණය. ඇත්තටම අනුක්‍රමණය කියලා කියන්නේ පුතේ මේ ශ්‍රිතය x අක්ෂයේ ධන දිශාව සමග කියන්නේ මේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණේ මෙන්න මේ කෝණේ tan නගයට තමයි අපි අනුක්‍රමණය කියලා කියන්නේ. මේ tan θ තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. හරිද? ඒක එච්චර අපිට කතා කරන්න බෑ මේ 9 වසරේදී. ඒ නිසා අපි දලව මෙහෙම හිතමු. මෙයා හදන බෑවුම තමයි අනුක්‍රමණය. මෙයා x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන බෑවුම තමයි අනුක්‍රමණය කියන්නේ. හරිද? ඒතර බෑවුම වැඩි අනුක්‍රමණය වැඩි නම් බෑවුම අඩුයි අනුක්‍රමණය අඩු නම්. දැන් උදාහරණයක් විදිහට දැන් හිතන්නකො මෙහෙම. දැන් අපි එකම සටහනේ මෙහෙම ප්‍රස්ථාරය ඇන්දොත් දැන් y සමානයි x කියන එක නා ඔහොමනම් මෙතන ඉස්සරහා ඉලක්කමක් ආවහම y සමාන 2x කියලා හිතන්න. මේ වගේ දෙගුණයක් බෑවුම වැඩි වෙනවා. 2x. දැන් 3x උනොත් මේ වගේ තුන් ගුණයක් බෑවුම වැඩි වෙනවා. හරිද? ତර මෙන්න මේ තියෙන ඉලක්කම මත මේ බෑවුම තීරණය වෙනවා. හරිද? තියෙන ඉලක්කම මත බෑවුම තීරණය වෙනවා. ඇත්තටම මේක ඉලක්කම කියන්නේ මොකද්ද? y සමාන 3x කියන එක්කෙනාගේ 3 කියන්නේ මොකද්ද? අර m වෙනුවට හිටිය එක්කෙනා. සාධාරණ සමීකරණයේ m වෙනුවට හිටිය එක්කෙනා තමයි මේ. හරිද? ඒතර ඒකට අපි කියනවා අනුක්‍රමණය. හරිද? ඒතර අනුක්‍රමණය පුතේ අපිට ධනව දකින්නත් පුළුවන් ඍණව දකින්නත් පුළුවන්. දැන් සමහර ප්‍රස්ථාරවල අනුක්‍රමණය ඍණයි. දැන් උදාහරණයක් මෙන්න මේ වගේ එකක් කියලා හිතන්න. y සමාන ඍණ 2x. ඒතර යාගේ mx වෙනුවට ඉන්න එක්කෙනාගේ m වෙනුවට ඉන්නේ කවුද? ඍණ 2නේ. හරිද? ඒතර mx ට අනුරූප කරලා බැලුවාම m වෙනුවට ඉන්නේ කවුද? ඍණ 2. දැන් මෙයාගේ ප්‍රස්ථාරය අපි යන්දොත් එයාගේ ප්‍රස්ථාරයේ ඉන්නේ x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණයක් හදලා නෙවෙයි. දැන් කලින් ඒවාවේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක මේ පැත්තට හැදුවේ සුළු කෝණනේ. මේ හැම කෙනෙක්ම සුළු කෝණනේ අපිට ආවේ කලින්. දැන් මෙයා හදන්නේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක මහා කෝණ. හරිද? මේක හදන්නේ මහා කෝණ. මම දැන් මේ අවශ්‍ය මේව ටික නිකන් මතක් කරගීම මේ කරන්නේ. ඒතර මෙයා x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන මොන කෝණයක්ද? මහා කෝණයක්. ඒතර මෙයා ඇවිල්ලා පුතේ y සමාන ඍණ 2x වගේ. හරිද? දැන් තව එක්කෙනෙක් ගත්තොත් y සමානයි ඍණ x වගේ ගත්තොත් y සමාන ඍණ x කියලා හිතන්නකෝ. y සමාන ඍණ x. එතකොට එයා හදන්නේ මේ වගේම මොන කෝණයක්ද? මහා කෝණයක්. හරිද? එතකොට දැන් මේ පැත්ත දැන් කලින් එකේදී අපි දැක්කා බෑවුම වැඩි වුණා ඉලක්කම වැඩි වෙන්න. මේ දැන් මේ පැත්තෙන් බෑවුම වැඩි වෙලා තියෙනවා ඉලක්කම අඩු වෙන්න. මොකද අපි දන්නවනේ ඍණ ගතිය අඩු වෙනවයි කියන්නේ ඍණ පැත්තේදී අඩු වෙනවයි කියන්නේ එයාගේ අගය වැඩි වෙනවා කියන එකට ධන දිශාවත් එක්ක බලද්දි. දැන් හැබැයි ඍණ පැත්තෙන් බලද්දි x අක්ෂයේ ඍණ දිශාවත් එක්ක බලද්දි මෙයාගේ කෝණය අඩුයි මෙයාගේ කෝණයට වඩා. ඒතර මෙතන ඍණ පැත්තෙන් බලද්දි ඍණ 2 ලොකුයි කොහොමද බෑවුම වැඩි. ඍණ පැත්තෙන් බලද්දි ඍණ 1 අඩුයිනේ. හරිද? ඒ නිසා ඒ පැත්තෙන් බලද්දි බෑවුම මෙයාගේ අඩුයි. හැබැයි ධන දිශාවත් එක්ක බලද්දි ඍණ ගතිය අඩු වෙනවා කියන්නේ පුතේ ධන පැත්තට බරයිනේ. ඒ නිසා මෙයාගේ බෑවුම වැඩි මේ පැත්තේ ධන දිශාවත් එක්ක. හරිද? right තව එකක් බලමු. හරිද? ඔන්න හිතමු මෙහෙම
මෙන්න මෙයා y මෙයා x හරිද y සමානයි ඔන්න මම 3ix අඳිනවා y සමානයි 3ix කියන්නේ මෙතන අනුක්‍රමණය ධනයි m වෙනුවට ඉන්න එක්කෙනා ධන 3. ඒතර මෙයා ඉන්නේ x අක්ෂයේ ධන දිශාවත් සමග සුළු කෝණයක් හදන y සමාන mx කියන්නේ 3ix කියන්නේ මෙයා හදන මොන කෝණයක්ද සුළු කෝණය. ඊළඟට අපි බලමු එයාගේම ඍණ එක්කෙනා කියලා y සමාන ඍණ 3ix කියලා. එහෙනම් ඕකම හදනවා මේ බෑවුම අනිත් පැත්තෙන් හැදෙන්න. මේ බෑවුම අනිත් පැත්තෙන් හැදෙන්න. මේ බෑවුම මේක අනිත් පැත්තෙන් හැදෙන්න. right එහෙනම් y සමානයි ඍණ 3ix. ඒතර අපි දන්නවා අනුක්‍රමණය ඍණ නම් අනුක්‍රමණය කියන එක්කෙනා බිඳුවට වඩා අඩුයි නම් මෙයා හදන්නේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක මහා කෝණ. අනුක්‍රමණය ධනයි නම් එයා හදන්නේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක මෙන්න මේ වගේ සුළු කෝණ. right ඒතර ඕක තමයි ඔය අනුක්‍රමණයෙන් වෙන දේ. ධන ඍණ වුණාම මේ පැත්තට හැරෙනවා. හරිද? දැන් විශාලත්වයේ මත මෙතන පුතේ 3 නම් තියෙන්නේ. එයාට වඩා අඩු එක්කෙනෙක් ආවොත් එයාගේ බෑවුම අඩුයි. මේ y සමාන 2ix වගේ. හරිද? y සමාන x උනොත් තව බෑවුම අඩුයි. right? y සමාන භාගයයි x උනොත් තව බෑවුම අඩුයි. හරි? ඔතන මෙන්න මේ තියෙන ඉලක්කම මත පුතේ මෙයාගේ බෑවුම තීරණය වෙනවා. ඒතර අනුක්‍රමණයෙන් තමයි මෙයාගේ බෑවුම තීරණය කරන්නේ. හරිද? right. ඊට පස්සේ අපිට y සමාන mx දන c හැඩයට ගියොත් හරිද? එයාගේ ගියොත් එයාගේ අපිට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ වගේ සීන් එකක්. දැන් එයාගේ අලුත් කැලලක් තියෙනවා මෙන්න මේක. C. ඒකට අපි කියනවා අන්තක්ඛණ්ඩය. හරිද? අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රස්ථාරයේ y කපන තැන තියෙනවනේ. y කපන තැනට මේ මූල ලක්ෂය ඉඳන් තියෙන උසට. මේ y කපන තැනට මූල ලක්ෂය ඉඳන් තියෙන උසට අපි කියනවා අන්තක්ඛණ්ඩය කියලා. එතන විශේෂත්වය තමයි මෙතන හැමතිස්සෙම x අගේ බිඳුවක් වෙනවා. y අක්ෂයේ උඩදී x කණ්ඩාංක බිඳුවක් වෙනවා. ඒතර මෙතන උස වෙන්නේ මෙතන c නේ. ඒතර බිඳුවකම c තමයි යාගේ කණ්ඩාංකය වෙන්නේ. හරිද? බිඳුවකම c. දැන් ඒතර අන්තක්ඛණ්ඩය හැමතිස්සෙම ඇති වෙන්නේ කොහොමද? y අක්ෂය කපන තැනට මූල අක්ෂය ඉඳන් තියෙන උස. හරිද? right. දැන් අපි පොඩ්ඩක් බලමු නිකන් මේ වගේ එකක් y සමානයි 2ix ධන 3 වගේ කෙනෙක් කොහොම ඇඳේවිද කියලා පොඩ්ඩක් බලමු. right. ඔන්න මේක ඇවිල්ලා කවුරු වගේද? y සමානයි mx ධන c හැඩය. එතකොට මේක mx ධන c හැඩය එකක්. හරිද? ඒතර m වෙනුවට ඉන්නේ කවුද? 2. එතකොට දෙකක අනුක්‍රමණයක් තියෙනවා. දෙකක බෑවුමක් තියෙනවා. ඒතර c වෙනුවට ඉන්නේ කවුද? 3. එහෙනම් මේක අනිවාර්යෙන් y අක්ෂය කපන්නේ 3ේදී. ඔන්න ඔහොම. right? මෙන්න මෙතන 3 කියලා හිතමු. එහෙනම් ඔන්න ඔය වගේ හැඩයක් එන්නේ. මොකද මේකට තියෙන පුතේ අනුක්‍රමණය ධනයි. ඒ නිසා මේක x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන්නේ සුළු කෝණයක්නේ. ඔන්න ඔය වගේ එකක් තමයි මෙයාට ගැලපෙන්නේ. y සමානයි 2ix ධන 3ට. දැන් හිතන්නකෝ y සමානයි 2ix ඍණ 3 කියලා. එහෙනම් ඕකට ගැලපෙන්නේ ඔය අනුක්‍රමණයම තියෙන්න ඕන. ඔය අනුක්‍රමණයම තියෙනවා කියන්නේ ඔය බෑවුමමයි. එහෙනම් ඔය මෙයාට සමාන්තරවම ඍණ 3 හරහා යන්නේ. y සමානයි 2ix ඍණ 3 වුණොත් මේ ප්‍රමාණෙම පහලින් යන්නේ. ඔන්න ඔහොම යන්නේ. right? එතකොට මෙතන ඍණ 3යි. මේ දෙන්න සමාන්තරව යන්නේ එතකොට. එකම බෑවුමනේ. මෙයාගේ සමීකරණය වෙන්නේ y සමාන 2ix ඍණ 3. හරිද? අපි එකක් බලමු තව අනුක්‍රමණය ඍණ වෙච්ච අවස්ථාවක්. මෙහෙම හිතන්න. y මේක x. හරිද? අපි අඳමු y සමානයි ඍණ 2ix ධන 3 වගේ එකක්. ඍණ 2ix කියන්නේ පුතේ අනුක්‍රමණය ඍණයි. y සමාන mx ධන c මෙන්න m වෙනුවට තියෙන්නේ කවුද අනුක්‍රමණය? එතකොට අනුක්‍රමණය ඍණ 2යි. අනුක්‍රමණය ඍණයි කියලා කියන්නේ මෙයා ධන දිශාවත් එක්ක හදන මෙන්න මේ අතට කෝණ මහා කෝණ. ඒක අනිවාර්යෙන් ඔන්න ඔය වගේ ඇන්ගල් එකක ඉන්නේ. ඒතර y අක්ෂය කපන්නේ කොතනදද? 3ේදී. නම් මෙන්න මේ වගේ සීන් එකක්. ධන 3. මේකට ගැලපෙන y සමාන ඍණ 2ix ධන 3 වගේ එකක්. හරිද? ඒතර අපි හිතමු තව ප්‍රස්තාවයක් තියෙනවා කියලා y සමාන ඍණ 2ix ඍණ 3. එහෙනම් කොහොමද එන්නේ? මේ ඇන්ගල් එකමයි. මොකද අනුක්‍රමණය එකයිනේ. අනුක්‍රමණයෙන් තමයි බෑවුම තීරණය කරන්නේ. අනුක්‍රමණයෙන් තමයි බෑවුම තීරණය කරන්නේ. මේ ඇන්ගල් එකමයි අන්තක්ඛණ්ඩයේ ඍණ 3 නිසා මේක ඍණ 3ෙන් කපන්නේ මේ ප්‍රමාණයම පහලට.
ඍණ 3ෙන් කපන ඔන්න ඔය අතර සමාන්තර වෙන්න ඕන ඍණ 3. හරිද? ඉතින් ඔය වගේ තමයි වෙන්නේ. එන වැදගත්ම පොයින්ට් එක තමයි මේක මතක තියාගන්න ඕන. අනුක්‍රමණයෙන් තමයි බෑවුම තීරණය කරන්නේ. හරිද? ප්‍රධානම දේ තමයි මේක මතක තියාගන්න ඕන පුතේ. අනුක්‍රමණයෙන් තමයි බෑවුම තීරණය කරන්නේ. එතකොට කවුරු හරි ප්‍රස්ථාරයකට තව කෙනෙක් සමාන්තරයි කියන අදහස කිව්වොත් අනිවාර්යෙන් ඒ දෙන්නගේම අනුක්‍රමණ දෙක සමාන වෙන්න ඕන. අනුක්‍රමණයෙන් තමයි බෑවුම තීරණය කරන්නේ. එන ප්‍රස්ථාර දෙකක් සමාන්තරයි කිව්වොත් ඔයා දැනගන්න ඕන අනුක්‍රමණ දෙක සමානයි. ඒ වගේම y සමානයි mx හැඩයක් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මූල ලක්ෂය හරහා යනවා. y සමානයි mx ධන c හැඩයක් කෙනෙක් නම් ඒක මූල ලක්ෂය හරහා යන්නේ නැහැ, වෙන තැනකින් කපන් යනවා. හරිද? right. අපිට දැන් මෙන්න මේ වගේ සමීකරණ දීලා අනුක්‍රමණීය අන්තක්ඛණ්ඩය හොයන්නේ කියනවා. හරිද? දැන් ඔය මම ලිව්වා වගේ. දැන් හිතන්න මේ වගේ y සමානයි 3x ඍණ 4. මෙයාගේ අපිට කියන අනුක්‍රමණීය අන්තක්ඛණ්ඩය ලියන්න කියලා. දැන් මෙයා මොන ආකාරයේද? y සමානයි mx ධන c හැඩේ. එහෙනම් m ට අනුරූපව ඉන්නේ කවුද? m වෙනුවට ඉන්නේ 3. නා අනුක්‍රමණය 3යි. c කවුද? අන්තක්ඛණ්ඩය. c වෙනුවට ඉන්නේ කවුද? ඍණ 4. පුතේ මේකේ ලකුණක් ගන්නවා. හරිද? ඍණ 4. හරිද? තව එකක් හිතන්න y සමානයි 5x ධන 3. මෙයා මොන හැඩයේද? y සමානයි mx ධන c හැඩය. එහෙනම් m වෙනුවට ඉන්නේ කවුද? 5. c වෙනුවට ඉන්නේ කවුද? 3. එහෙනම් c වෙනුවට ඉන්නේ කවුද? 3. එතන අනුක්‍රමණය 5යි අන්තක්ඛණ්ඩය 3යි. දැන් තව එකක් ගත්තොත් y සමානයි ඍණ භාගයයි x ඍණ 2 ධන 2. එතන මේක මොන හැඩයේද? y සමානයි mx ධන c හැඩය. එහෙනම් m වෙනුවට ඉන්නේ කවුද? m ට අනුරූපව ඉන්න ඍණ භාගය. හරිද? c ට අනුරූපව ඉන්නේ කවුද? c වෙනුවට ඉන්නේ 2. දැන් ඔය වගේ ලස්සනටම දෙන්නේ නැහැ සමහර වෙලාවට. අපිට පොඩ්ඩක් නිකන් අර පිළිවෙල වෙනස් කරලා දෙනවා. දැන් හිතන්න උදාහරණයක් මෙහෙම y සමානයි 2 ඍණ 3x. දැන් මෙයාගේ පිළිවෙල වෙනස් කරලානේ පුතේ. මේක y සමානයි mx ධන c හැඩයට හදා ගන්න ඕන. ඒතර හදා ගන්න එකේ ලොකු දෙයක් කරන්න නැහැ. x එක්ක ඉන්න කෙනා තමයි මුලින් ලියා ගන්න ඕන. එහෙනම් මෙතන ඉස්සරහා තියෙන්නේ පුතේ ලකුණ ඍණනේ. ඍණ ලකුණත් එක්කම ලියන්න. ඍණ 3x. මෙයාගේ ඉස්සරහා මුකුත් නැහැ කියන්නේ ධන 2. එහෙනම් මෙයා y සමානයි mx ධන c හැඩය. එහෙනම් m වෙනුවට ඉන්නේ කවුද? ඍණ 3. c වෙනුවට ඉන්නේ කවුද? ධන 2. හරිනේ? තව එකක් බලමු. දැන් තව ඒවා තියෙන මෙන්න මේ වගේ. 3y සමානයි ඍණ 6යි x ධන 9. දැන් මේක පුතේ අපිට y යුක්ත කරලා දීලා නැහැ. දැන් අපි දන්නවා අනිවාර්යෙන් y සමාන mx ධන c හැඩයට හදන්න නම් y යුක්ත වෙන්න ඕන. ඒතර y යුක්ත වෙලා නැහැනේ. දැන් අපි කරන්නේ මොකද්ද? y යුක්ත කරන්නේ. තවයි තනි කරන්නේ. හැම පදයක්ම අපි බෙදනවා මේ y ඉස්සරහා ඉන්න 3. ಗುಣ වෙච්ච 3. අපි මේක බෙදද්දි මෙහෙම තනියරක් ගහලා බෙදන්නේ නැහැ. මොකද හේතුව මට මේ හැඩයටනේ හදා ගන්න ඕන. මම මේ කෑලි දෙක වෙන වෙනම බෙදන්නේ. එහෙනම් මෙයා කැපුණා. එනවා ඍණ 2යි. 6 බෙදීම 3 කියන්නේ ඍණ 2යිනේ. ඊට පස්සේ එනවා 9ට 3 වරක් 3යි. දැන් මෙයා ඇවිල්ලා y සමාන mx ධන c හැඩය. ඒතර m වෙනුවට ඉන්නේ කවුද? m වෙනුවට ඉන්නේ කවුද? ඍණ 2. හරිද? c වෙනුවට ඉන්නේ කවුද? 3. හරිද? දැන් මම මේක කරන්නේ අතරම ඔයාලා ඉගෙනගත්ත එක ආයි මතක් කරන්න මේ කරන්නේ. හරිද? ඒ නිසා මේක තියරි ගොඩක් කියලා දෙන්නේ නැහැ. ඊළඟට පුලේ මේක බලන්න. එක ඍණ 2යි x සමානයි 6යි y ට. හරිද? ඔන්න දෙපැත්තක් මාරු කරලා දීලා. ඒතර අපිට දෙපැත්ත මාරු වෙච්ච එක න අවුලක් නැහැ. අපිට ඕන අපි හුරු පුරුදු විදිහට හදාගමු. y පැත්ත මේ පැත්තට ගමු දෙපැත්ත මාරු කරමු. හරිද? දෙපැත්ත මාරු කරන ගමන් x පදයක් මම මුලින් ලියා ගන්න. එයා ඉස්සරහ ලකුණ තියෙන ඍණ 2නේ ඍණ 2යි x. මේ තියෙන මුකුත් නැහැ කියන ඉස්සරහ ධන 1. ධන 1 ඔන්න ලියා ගන්න. හැම පදයක්ම මම බෙදනවා 6යි. හැම පදයක්ම බෙදනවා 6යි. ඇයි 6න් බෙදුවේ? y යුක්ත කරගන්න. එන ඍණ 2 බෙදීම 6යි x ධන 6න් 1. මෙයා ඇවිල්ලා මොන හැඩයේද? මේක තව පොඩක් ඕන සුළු කරන්න පුළුවන්. දෙවරක් වලින් කැපෙන පුතේ. දෙවරක් 1යි. දෙවරක් 3යි. ඔහොමනේ ඉන්නේ. මේක ඇවිල්ලා y සමානයි mx ධන c හැඩය. එහෙනම් m වෙනුවට ඉන්නේ කවුද? x ඉස්සරහින් ඉන්නේ කෙනා කවුද? ඍණ 3න් 1යි. ඍණ 3න් 1යි. හරිද? c වෙනුවට ඉන්නේ කවුද? 6න් 1යි. හරිද?
මම මේක වේගෙන් කියලා දුන්නා. මේ නවත්ත බැලුවහම ඔක තේරුම් ගන්න පුළුවන් වෙයි. හරිද? අද වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඒ නිසා මේකට ගොඩ ලොකු වෙලාවක් පැය කරන්න බෑ. ඒකේ ප්‍රශ්නේ. හරි. තව එකක් බලමු. තව එකම එකක් බලමු. 5x ඍණ 10y සමානයි 15. ඔය වගේ එකක් තියෙනවා. හරිද? ඕකෙත් අපි y යුක්ත කරනවා. y යුක්ත කරනවා කියන පුතේ අනිත් පද ඔක්කොම ටික දාන්නේ එහා පැත්තට. දැන් මෙයා දාමු එහා පැත්තට. හරිද? ධන 5x අනිත් පැත්තට ගියාම ඍණ 5x වෙනවා. හැබැයි මතක තියාගන්න මෙයා ගියාට පස්සේ ඉතුරු වෙන්නේ 10y නෙවෙයි. ලකුණ මෙයාගේ ඍණ 10y. දැන් ධන 1 කියන අනිත් පැත්තට ගියාම ඍණ 5x වෙනවා. මෙතන දකුණු පැත්තේ ඉන්න පුතේ ධන 15. right. දැන් හැම පදයක්ම අපි ඍණ 10න් බෙදමු. මොකද අපිට y යුක්ත කරන්න ඕන. ඔන්න ඔහොම. ඍණ 10න් බෙදෙන හැම පදයක්ම. මෙයාට මෙයා කැපී ගියා. y සමානයි 5 1යි 5 2යි කියලා මෙතන කපන්න පුළුවන් නේ. 5 1යි 5 2යි ඍණෙන් බෙදුනහම ධන භාගයයි x. මෙතන 5 3යි 5 2යි 5 3යි 5 2යි. එතකොට ධන 1 කෙනෙක් ඍණෙන් බෙදුනහම එන්නේ පුතේ ලකුණ ඍණ. දැන් මේක y සමානයි mx ධන c හැඩය. එහෙනම් m වෙනුවට ඉන්නේ කවුද? මෙයා. c වෙනුවට ඉන්නේ කවුද? ලකුණත් එක්කම මෙයා. එහෙනම් අනුක්‍රමණය භාගයයි අන්තක්කණ්ඩය ඍණ 3 බෙදීම 2. හරිද? දැන් ඔය ඇති. වැඩේ පැහැදිලි. ඊට පස්සේ පුතේ අපිට ඉගෙන ගන්න තියෙනවා ඛණ්ඩාංක දෙකක් දන්නකොට අනුක්‍රමණය හොයන්න. රයිට්? දැන් ඒක එන විදිය මට කියලා දෙන්න වෙලාව මදි. හරිද? රේඛාවක අපි හිතමු පුතේ ඛණ්ඩාංක දෙකක් තියෙනවා අපි දන්න දෙන්නේ x1 y1. හරිද? මෙතන ඛණ්ඩාංකයත් අපි දන්නවා x2 y2 කියලා හිතන්න. හරිද? ඒතර මෙයාගේ අනුක්‍රමණය හොයාගන්න ක්‍රමය තමයි අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදනවා x ඛණ්ඩාංක වෙනසෙන්. y ඛණ්ඩාංක වෙනස බෙදනවා පුතේ x ඛණ්ඩාංක වෙනසෙන්. ඕකෙන් තමයි අනුක්‍රමණය ලැබෙන්නේ. ඒතර වෙනසක් කියන්නේ කාගෙන් කවුරු හරි අඩු කරන්න එපා. ඒ දෙන්න අතර තියෙන වෙනස බලන්න. ඒතර අපි පුතේ y ඛණ්ඩාංක වෙනස ගන්නේ y එකෙන් y2 අඩු කළා හරි y2 ෙන් y1 අඩු කළා හරි. මේකෙන් මේක උනත් කමන්නේ මේකෙන් මේක උනත් කමන්නේ. මම ලියනවා y1 ඍණ y2. දැන් x ඛණ්ඩාංක වෙනස ගනිද්දී ආයි මාරු කරන්න බෑ. අපි මේකෙන් මේකනේ අඩු කරේ. x ඛණ්ඩාංක වෙනස ගන්නෙත් පුතේ මේකෙන් මේක අඩු කළා. එහෙනම් x1 අඩු කරනවා x2. ඔන්න ඕක තමයි සූත්‍රය. right? කවුරු හරි කෙනෙක් මේක මාරු කරලා ගත්තත් අවුලක් නෑ. y2ෙන් y1 අඩු කරලා x2ෙන් x1 අඩු කරත් ගැටලුවක් නෑ. එකම උත්තරේ එනවා. හරිද? ඊට අපි ඔක උදාහරණයකින් බලමු. ඔක උදාහරණයකින් බලන්න. දැන් මෙහෙම ඛණ්ඩාංකයක් තියෙනවා 2,3 ඊට පස්සේ 5,2 නෑ 3,2 කොහොම හිතන්නේ? හරි. දැන් එතකොට අපිට මේකේ අනුක්‍රමණය හොයන්න තියෙනවා. මුලින්ම මේක තමයි x ඛණ්ඩාංකය, මේක තමයි y ඛණ්ඩාංකය. මේක තමයි x ඛණ්ඩාංකය, මේක තමයි y ඛණ්ඩාංකය. හරිද? right. දැන් අපි ගන්න පුතේ y වෙනස x වෙනසයිනේ. y වෙනස මුලින් ගමු. එතකොට ඔයා මේකෙන් මේක හරි අඩු කරන්න. මම 3ෙන් 2 අඩු කරන්න. 3ෙන් 2 අඩු කරන්න. දැන් අපිට මාරු කරන්න බෑ. ඊළඟ අවස්ථාව අඩු කරන්න ඕනේ මොකද්ද? මේකෙන් මේක. මේකෙන් මේක. දැන් මේකෙන් මේකනේ අඩු කරේ 3ෙන් 2නේ. එහෙනම් දැන් x අඩු කරන්නත් ඕන 2ෙන් 3. දැන් 2 පොඩි බෑ කියලා බෑ. දැන් 3ෙන් 2ක් අඩු කරාම 1යි. 2ෙන් 3ක් අඩු කරාම ඉන්නේ ඍණ 1යි. 2ෙන් 3ක් බෑනේ. 3ෙන් 2ක් අඩුව ඍණ 1යි. එක බෙදීම එක කියන්නේ 1යි. ධන සංඛ්‍යාවක් ඍණෙන් බෙදුනම ඉන්නේ ඍණ. දැන් අනුක්‍රමණය එනවා ඍණ 1ක්. තව එකක් බලන්න උදාහරණයක්. තව එකක් බලන්න උදාහරණයක්. 4,5 ඊට පස්සේ ඍණ 2,3 හරිද? ඔහොම හිතන්න. ඒතර මෙයාගේ අනුක්‍රමණය හොයන්න ඕන. අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. හරිද? ඒතර අනුක්‍රමණය කියන්නේ මේක x ඛණ්ඩාංකය, මේක y ඛණ්ඩාංකය. මේක x ඛණ්ඩාංකය, මේක y ඛණ්ඩාංකය.
ඒතර මෙයාගෙන් මෙයා හරි අඩු කරන්න. y වෙනස ගන්න පුතේ මෙයාගෙන් මෙයා හරි අඩු කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරමු. 5න් 3ක් අඩු කරන්න. ඊට පස්සේ x කණ්ඩායම වෙනස ගනිද්දි අඩු කරන්න ඕන 4න් 2. 4න් ඍණ 2. මොකද මේකෙන් මේක අඩු කරා නම් ඒ පිළිවෙලටම අඩු කරන්න ඕන. 4න් අඩු කරනවා ඍණ 2. 5න් 3ක් අඩු කරාම 2යි. 4 ඍණ ධන වෙනවා. එතකොට 6යි එන්නේ 8. මේක පොඩ්ඩක් සරල කරන්න පුළුවන් අපිට. කොහොමද දෙකෙන් කපන්නේ දෙවරක් 1 දෙවරක් 3යි නේ. හරිනේ. එතකොට අනුක්‍රමණය 3න් 1යි. තව එකක් බලමු. අපි හිතමුකෝ මෙතන ඍණ 2කම 3 තියෙනවා කියලා. හරිද? මෙතන අපි ගමුකෝ 2කම ඍණ 1. ඔව් මෙතන. එතකොට කොහොමද එන්නේ? මෙන්න x මෙන්න y. මෙන්න x මෙන්න y. අනුක්‍රමණය එනවා y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. ඒතර y කණ්ඩාංක වෙනස ගන්නේ y මෙයාගෙන් මෙයා අඩු කරන්න 3න් මෙතන y ඇවිල්ලා 3යි නේ. 3න් අඩු කරන්න තියෙන ඍණ 1. 3 ඍණ 1. 3 අඩු කිරීම තමයි පුතේ මේ තියෙන්නේ. එයාගෙන් අඩු කරන්නේ ඍණ 1. අපි එක ළඟ ලකුණු දෙකක් කොහොමද දාන්නේ? වරහණක් දාන්න ඕන. ඊට පස්සේ x කණ්ඩාංක වෙනස ගන්නෙත් මේකෙන් මේකමයි අඩු කරන්නේ. ඍණ 2කින් අඩු කරන්න 2ක්. එතන වරහණක් අවශ්‍ය නැහැ මොකද ධන 2 නිසා. දැන් මෙහෙම අපි ධන දාන්නේ නැහැ නේ. ඕන්න දැම්මට අවුලකුත් නැහැ. ඍණ 2කින් අඩු කරන්න ඕන 2ක්. දැන් මොකද වෙන්නේ? මෙතන ඍණ ධන වෙනවා 3යි 1යි. ඍණ ධන වෙලා 3 ධන 1 වෙනවා. මෙතන ඍණ 2 කියන්නේ 4යි ඍණ 4යි. දෙන්නම එකතු වෙනවනේ එකම ජාති ලකුණු නිසා. දැන් මෙතන උත්තරේ 3යි 1 4යි. 4 බෙදීම ඍණ 4. ඒත් අනුක්‍රමණය එනවා කීයක්ද? m සමාන ඍණ 1යි. 4ට 4 1යි. ධන සංඛ්‍යාවක් ඍණෙන් බෙදනවා ඍණ. ඔහොම තමයි අපි ලක්ෂ දෙකක කණ්ඩාංක දන්නවනම් අනුක්‍රමණය හොයන්නේ. හරිද? ඔක හොඳට ප්‍රැක්ටිස් කරන්න තව ටිකක් මේ උදාහරණ අරගෙන ඔය විදිහට තමයි අපි අනුක්‍රමණය හොයන්නේ. දැන් බලන්න අපිට මෙන්න මෙහෙම ගණන් දෙනවා පුතේ. හරිද? රේඛාවක අනුක්‍රමණය දීලා හරිද? අනුක්‍රමණය දීලා ඛණ්ඩාංකයකුත් දීලා අපිට කියන යාගේ සමීකරණ ලියන්න කියලා. දැන් උදාහරණයක් මෙහෙම. අනුක්‍රමණය 4යි හරිද? 1,2 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න කියනවා. right? m සමාන 4යි 1,2 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න කියලා අපිට කියනවා. හරිද? එහෙනම් හිතන්න. දැන් මේක ඇවිල්ලා සරල රේඛීය ප්‍රස්ථාරයන් නිසා මේකේ සාධාරණ හැඩය වෙන්න ඕන y සමාන mx ධන c. සාධාරණ හැඩය වෙන්න ඕන y සමාන mx ධන c. හරිද? එතකොට අපි අනුක්‍රමණය වෙනුවට බස්සනවා මොකද්ද? අනුක්‍රමණය වෙනුවට දානවා 4. 4ix එකතු කිරීම c. right. දැන් අපිට පුළුවන් පුතේ ඕනම ඛණ්ඩාංකයක් ඒ ශ්‍රිතය උඩ තියෙනවා කියලා කියනවා නම් මෙයා මේක උඩ තියෙනවා කියලා කියනවා නම් ඒ කියන්නේ මොකක් හරිම ඛණ්ඩාංකයක් ඒ ශ්‍රිතයේ තියෙනවා කියලා ෂුවර් නම් ඒ ඛණ්ඩාංකය මේකට බස්සන්න පුළුවන්. ඒ කියන්නේ මේකට ආදේශ කරන්න පුළුවන්. ආදේශ කරාම දෙපැත්ත සමාන වෙන්න ඕන. හරිද? එහෙම වෙන්නේ ඇයි කියන එක මම පොඩ්ඩක් තව ඉස්සරහට කියන්නම්. මේක x නම් මේක y නම් ඛණ්ඩාංකය x ට x දාන්න y ට y දාන්න y ට දාන්න ඕන 2 x ට දාන්න ඕන 1 right එතකොට එනවා 2 සමාන 4 වරක් 1 4 4 දාන්න c 4 මේ පැත්තට එවන්න ධන 4 එහා පැත්තට ගියා ඍණ 4යි එතකොට c සමාන 2කින් 4ක් අඩු කරාම ඍණ 2 දැන් අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය හොයාගත්තා එහෙනම් දැන් සමීකරණ ලියන්න පුළුවන් මොකද්ද y සමානයි අනුක්‍රමණය 4යි 4ix අන්තක්ඛණ්ඩය ඍණ 2 ඔන්න ඕක තමයි සමීකරණ හරිද? තව උදාහරණයක් බලන්න. අපිට කියන අනුක්‍රමණය ඍණ 2යි. හරිද? මෙයා යනවා ඍණ 1,3 ලක්ෂය හරහා. මේ රේඛාව ඍණ 1 3 හරහා යනවා. හරිද? ඒතර අනුක්‍රමණය ඍණ 2යි ගාව රේඛාව ඇඳෙන්න ඕන මේ පැත්තට. මම මේක සාධාරණ විදිහට ගන්න ඕනම එකකට ගැලපෙන්න. ඊළඟට y සමානයි mx ධන c තමයි පුතේ මෙයාගේ සාධාරණ හැඩය. මේ රේඛාවේ සාධාරණ හැඩය ඕනම සරල රේඛාව y සමාන mx ධන c. මට දැන් පුළුවන් අනුක්‍රමණය වෙනකොට කාව දාන්නද? ඍණ 2 දාන්න. ඍණ 2යි x ධන c තමයි දන්නේ නැත්තේ. හරිද? c තමයි දන්නේ නැත්තේ. හැබැයි මේකේ උඩ මේ ලක්ෂය ඉන්නවා කියලා අපි දන්නවා දැන්.
මේකේ උඩ මේ ලක්ෂය ඉන්නවා කියලා අපි දන්නවා. එහෙනම් මට පුළුවන් මේ ලක්ෂය මේකට බස්සන්න. පැහැදිලි? එහෙනම් මේක අපි දාමු මේකට. එහෙනම් මෙන්න x කණ්ඩායමක මෙන්න y කණ්ඩායම. y ට දාන්න 3, x ට දාන්න ඍණ 1. හරිද? ඊට පස්සේ ධන c. 3 දෙවරක් එක 2යි ඍණ ධන 2යි ධන c. මෙහා මේ පැත්තට දාන්න 3න් 2ක් අඩු වුනහම c ට උත්තරයක් එනවා. 3න් 2ක් අඩු කරාම 1යි කියලා. ඒ විදිහට පුළුවන් c හොයාගන්න. c හොයාගත්තා කියන්නේ සමීකරණ හොයාගත්තා වගේ. මොකද y සමානයි අනුක්‍රමණය දන්න ඕනේ ඍණ 2x ධන c කියන්නේ 1. හරි. තව එකක් බලමු. හරි. තව එකක් බලමු පුතේ. එන්න බලන්න ජොසි. අනුක්‍රමණය ඍණ 5යි කියලා හිතන්න. මෙයා ඉන්නවයි කියන්නකො ඍණ 1,2 මෙයා යනවා කියනවා ඍණ 1 ලක්ෂය හරහා. හරිද? ඒතර අපිට පුළුවන් පුතේ මේක y සමානයි mx ධන c කියන සාධාරණ හැටියට ලියන්න. ඒතර m වෙනුවට ලියන්නේ මොකද්ද? අනුක්‍රමණය ඍණ 5 ධන c. දැන් c හොයාගන්න තමයි ගේම ගහන්න ඕන. c හොයාගන්න පුළුවන් මේ කණ්ඩාංකය මේකට බස්සනවා. මෙන්න x මෙන්න y. එතකොට ඍණ 2යි y ඍණ 2යි y. x කියන්නේ ඍණ 1යි. 5 වැඩි කිරීම ඍණ 1යි. ධන c. හරිද? එතකොට ඍණ 2 සමානයි 5 5යි ධනයි ඍණ ධන. හරිනේ? මෙයා ධන මේ පැත්තට. ඍණ 2යි ධන 5 මෙයාව ඍණ 5යි. එතකොට දෙන්නම එකතු වෙනවා. දෙන්නගේම ලකුණ ඍණ නිසා ඍණ 7යි. දැන් ඔයාට පුළුවන් සමීකරණ ලියන්න. y සමාන mx ධන c. y සමාන m ට අපි දාන්නේ කවුද? m ට අපි දාන්නේ කවුද? ඍණ 5. ඍණ 5x ධන c වෙනකොට ඍණ 7. ඔන්න ඔක තමයි ක්‍රමය. හරිද? අපිට ඔක එක එක විදියට දෙන්න පුළුවන්. දැන් ඔයාට ඔකේ දැන් ගාණක් විදියට පේපර් එකේ දිනනකොට මෙහෙම දෙන්නේ නැහැ. මෙහෙම අනුක්‍රමණය දීලා මේක හරහා යනවා කියලා දෙන්නේ නැහැ. ඔයාට ගාණෙදි දෙන්නේ විභාගේ ගාණෙදි දෙන්නේ ඔයාට ප්‍රස්තාරයක් අඳින්න දෙනවා. හරිද? මොකක් හරි ප්‍රස්තාරයක් කොහම ඇඳ කියලා හිතන්න. මම ආසන්න හිතන්න මෙහෙම 2x ධන 3 කියලා ඇඳේ. ඊට මේ 3 හරහානේ යන්නේ. ඒතර ඔයාට කියන පුතේ ගාණක් විදියට මෙම ප්‍රස්තාරයට සමාන්තරව 1,2 හරහා යන රේඛාවේ 1,2 හරහා යන රේඛාවේ සමීකරණ ලියන්න. මෙයාට සමාන්තරව. ඒතර මෙයාට සමාන්තරව යනවයි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ අනුක්‍රමණයම තමයි එයාටත් තියෙන්නේ කියන එක. මෙයාට සමාන්තරව 1,2 හරහා යනවලු. එහෙනම් මේක 1,2 හරහා යනවයි කියන එකත් කියනවා. මෙයාට සමාන්තරයි කියලාත් කියනවා. මෙයාට සමාන්තරයි කියන්නේ ඇයි? අපිට අනුක්‍රමණය හොයාගන්න උදව්වක් විදියට. එහෙනම් මේක පුතේ අපිට ලියන්න පුළුවන් පටස් ගාලා මොකද්ද? y සමානයි mx ධන c කියලා. මේක ඇවිල්ලා mx ධන c හැදෙන්නේ බං. එතකොට m වෙනුවට තියෙන මොකක්ද අනුක්‍රමණය 2. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය මේ බලනකොටම පේනවා mx ධන c නම් මේ අනුක්‍රමණය එහෙනම් 2යි. එයාට සමාන්තරව කිව්වනේ. එහෙනම් ඔයා මේකේ සමීකරණ ලියන සාධාරණ විදියට y සමාන mx ධන c අනුක්‍රමණය දැන් අපිට ඉංගියකින් දුන්නා 2x ධන c. අන්තක්ඛණ්ඩය දන්නේ නැත්තේ. එයාලා කියනෝනේ 1 2 හරහා යනවා කියලා. එහෙනම් ඔයාට පුළුවන් ඒක හරහා යනවා කියවනම් ඒක මේකේ බස්සන්න. එහෙනම් x අගේ 1යි y අගේ 2යි. y ට 2 දාන්න x ට 1 දාන්න. හරි එහෙනම් 2 සමාන දෙවරක් 1 2මයි. එහෙනම් මේක මේ පැත්තට ගෙනිච්චාම 2න් 2ක් අඩු වෙලා බිඳුවයි. අන්න c බිඳුවයි. c බිඳුවයි කියන්නේ වැදගත් ලක්ෂණයක්. මොකද්ද? එයා හරියටම යන්නේ කවුරු හරහාද? මූල ලක්ෂය හරහා. ඇයි? c බිඳුවයි. c බිඳුව කියන්නේ අන්තක්ඛණ්ඩයක් නැහැ. මේක අපි mx ධන c හැඩය කියලා සාධාරණව ගත්තට මේක ඇත්තටම මොන හැඩයද? y සමාන mx ආකාර එකක්. මොකද c එක්කෙන බිඳුවක් වුණා. තේරුණාද? තව ගානක් මම කියන්නම්. ඔය වගේ එන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාට අර ආදේශ කරලා දෙන්නේ නැතුවම නිකම්ම උත්තරේ ගන්න තමයි ගොඩක් වෙලාට දෙන්නේ. එච්චර අමාරුයි දාන්නේ නැහැ. දැන් ඔයාලට දෙනව පුතේ මෙන්න මෙහෙම එකක් හිතන්න. y සමානයි ඔන්න ඔහම y සමාන 3x ධන 4. කොහොම හිතන්න? උතර මේ ධන 4ෙන් තමයි මේක යන්නේ මේ. අපිට කියනවා මෙයාට සමාන්තරව මූල ලක්ෂය හරහා යන එක්කෙනාගේ සමීකරණ ලියන්න.
මූල ලක්ෂය හරහා. මූල ලක්ෂය කියන්නේ මොකක්ද? බිඳුව බිඳුව හරහා. ඒතර මේ බිඳුව බිඳුව හරහා මෙයාට සමාන්තරව යනවා නම් අනිවාර්යෙන්ම මේක මූල ලක්ෂය හරහා යනවා නම් පුතේ y සමානයි mx ආකාරය. c එකක් නෑනේ අන්තක්ඛණ්ඩයක් නෑනේ වෙතින් යනවනේ. ඒතර m කියන්නේ මොකද? අනුක්‍රමණය. ඒතර සිව්ම මේ දෙන්නට සමාන්තරයි කියනවා නම් මේ දෙන්න සමාන්තරයි නම් අනුක්‍රමණය මේ අනුක්‍රමණයමයි. අර ඇඳපු එක්කෙනාට සමාන්තරයි කියන්නේ පුතේ ඒ අනුක්‍රමණයමයි. මොකද අනුක්‍රමණය නම් 3යි. එහෙනම් මේක y සමානයි 3x. මොකද මේක හරහා යනවනේ අන්තක්ඛණ්ඩයක් නේ. හරිද? තව එක්කෙනෙක් අපිට ඕන නම් ගන්න පුළුවන්. මෙහෙම තව උදාහරණයක් හිතන්න. තව එකක්. තව උදාහරණයක්. හරිද? මෙන්න මේ අතර ඇඳපු එකක් හිතන්න. මෙන්න මෙහෙන් යන එකක් හිතන්න. ඔන්න ප්‍රස්තාරයක් දෙනවා. අපි ඒකේ සමීකරණ විදිහට ගමු. මෙතන ඍණ 3යි y සමානයි අනුක්‍රමණයත් ඍණ වෙන්න ඕන. මොකද මේකේ මහා කෝණයන්නේ පුතේ හදලා තියෙන්නේ. හිතන්නකෝ y සමානයි ඍණ 2x ඍණ 3. ඕක තමයි අපි යන්නේ. අපිට කියනවා මෙයාට සමාන්තරව 1 2 හරහා යනවා. මෙයාට සමාන්තරව 1 2 හරහා යනවා. සාමාන්‍ය 1 2 කියන්නේ මෙන්න මේ හරිය තියෙන එකක් නේ. මෙන්න මේ හරිය වගේ තියෙන එකක් නේ. මෙන්න මේ හරිය තියෙන එකක් නේ. එකක් මේක වෙලා මේක දෙකක් වෙන එකනේ. හරිද? ඒතර මෙයාට සමාන්තරව නම් අනිවාර්යයෙන්ම ඔය අනුක්‍රමණයම තමයි තියෙන්න ඕන. එකයි දෙකක් නැහැ. මෙයාගේ අනුක්‍රමණය කීයද? මේක mx ධන c හැඩයට ලියුවහම අනුක්‍රමණය කීයද? m ට ලියන්න වෙන්නේ ඍණ 2. හරිනේ? අනුක්‍රමණය. එහෙනම් එතකොට අනුක්‍රමණය එන්නේ කීයද? m සමානයි ඍණ 2යි. දැන් සාධාරණ විදියට ලියමු y සමානයි mx ධන c අනුක්‍රමණය ඍණ 2යි x ධන c. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙයාගේ උඩ 1,2 ඉන්නවයි කිව්වා. මෙය මත 1,2 ලක්ෂය ඇති නිසා ඒක අපිට ආදේශ කරන්න පුළුවන්. මේක උඩ මේක ඉන්නවා කියවනේ. හරිද? ඒතර මේක x නම් මේක y නම් y ට 2 දාන්න x ට 1 දාන්න. ඒතර 2 සමාන දෙවරක් 1 2 ධන ඍණ. ඍණ 2 මෙහි ආවම ධන 2 c සමානයි 4යි. ඒතර සමීකරණය වෙන්නේ මොකද්ද පුතේ? y සමානයි ඍණ 2යි x ධන 4. ඔන්න සමීකරණය. කාගේද මේ අලුත් එක්කෙනාගේ සමීකරණ? y සමානයි ඍණ 2යි x ධන 4. කොහොම තමයි අපිට ඕක තමයි ඔගේ අමාරු කැලලකට එන්නේ. හරිද? වෙන මුකුත් නෑ දැන් ඔයාට පුළුවන් වෙන්න ඕන ලක්ෂ 2ක ඛණ්ඩාංක දුන්නාම අනුක්‍රමණය හොයන්න. අර මෙහෙම ඛණ්ඩාංක දෙකක් දුන්නාම අනුක්‍රමණය හොයන්න පුළුවන් වෙන්න ඕන. y ඛණ්ඩාංක වෙනස බෙදනවා x ඛණ්ඩාංක වෙනසෙන්. එහෙමනේ. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙන්න ඕන රේඛාවක අනුක්‍රමණය අපිට දීලා, කෙලින්ම දීලා. හරිද? මෙන්න මෙච්චරයි කියලා. ඊට පස්සේ එයා යනවා කියන තව ලක්ෂයක් කරා. එතකොට එයාගේ සමීකරණ ලියන්න පුළුවන්කම තියෙනවා. තව අපිට පුළුවන්කම තියෙනවනේ මෙන්න මේ වගේ හැඩයකට දුන්නාම අනුක්‍රමණය වෙනමයි අන්තක්ඛණ්ඩය වෙනමයි හොයාගන්න. ඒ හොයාගන්නේ කොහොමද? y සමානයි mx ධන c හැඩයට මේක හදා ගන්නවා. ඒ ටිකනේ අපි දැන් කතා කරේ. ඒ ටික පුළුවන් වෙන්න ඕන. ওই ටිකෙන් තමයි ප්‍රශ්න එන්නේ. හරිද? ඊට අමතරව ඉතින් මෙන්න මෙහෙම එකක් එන්නේ නැහැ. නිකමට කියන්නම් මේ ලක්ෂ 2ක ඛණ්ඩාංක විතරක් දීලා අපිට සමීකරණය ලියන්න කියලා කියනවා හිටපු ගම. කියන්නේ එහෙම කියලා නැති තරම්. දැන් හිතන්න මෙහෙම 2,3යි. හරිද? ඍණ 1,4යි කියලා හිතන්නකෝ. හරිද? මේක ධන එක ගන්න. හරිද? නැත්තම් ඔක සුළු කරන්න ගියාම අමාරු. හරි. අපිට මේක මට කියනවා මෙන්න මේ රේඛාව උඩ නැත්තම් මේ ලක්ෂ හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. හරිද? මේ සමීකරණ සොයන්න කියලා කියනවා. මම මුලින්ම අනුක්‍රමණය හොයනවා. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනසනේ. මේක x මේක y. මේක x මේක y. तोर y ඛණ්ඩාංක වෙනස කියන්නේ පුතේ y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2 කොහොමනේ. तोर අපි y වෙනස ගන්න අපි තෝරගත්තොත් මේකෙන් මේක අඩු කරනවා කියලා නැත්නම් මේකෙන් මේක අඩු කරත් කමන්නේ.
මම මෙයාගෙන් මෙයා අඩු කරන්නම් 3න් 4 අඩු කරාම 3න් 4 අඩු කරා y x අඩු කරන්නත් ඕනේ මේ පිළිවෙලට දෙකෙන් එක. ඒතර 3න් 4 අඩු කරාම එන්නේ ඍණ 1යි දෙකෙන් එක අඩු කරාම එන්නේ 1යි. අනුක්‍රමණය නෝ ඍණ බෙදීම ධන කියන්නේ ඍණ අනුක්‍රමණය 1යි. හරිද? දැන් ඔන්න අපි සමීකරණයේ භාගයක් හොයාගත්තා. y = mx ධන c කියන එක්කෙනාගෙන් භාගයක්. අනුක්‍රමණය හොයාගත්තා. අනුක්‍රමණය වෙනකොට දාන්න තියෙන ඍණ 1. ඍණ 1යි x ධන c. ඍණ 1 නොලිව්වත් කමන්නේ ඍණ ලකුණ දැම්මත් ඇති. දැන් අපිට කියන්න පුළුවන් අර කලින් කිව්වා වගේ මෙය මත කැමති කණ්ඩාංකයක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. මෙයක් ඉන්නව මෙයක් ඉන්නවනේ ඕනම එක්කෙනෙක්. 1,4 ඇති නිසා අපිට මේ කණ්ඩාංකේ බස්සන්න පුළුවන්. මෙන්න x මෙන්න y y ව බස්සන්න. y ට 4 ඍණ 1 වරක් x ට දාන්න 1 ධන c. එතකොට එක් වරක් 1 1යි ඍණ 1යි ධන c ඍණ 1 මෙහෙ දැම්මම ධන 1ක් වෙනවා c සමානයි 5යි. c හොයාගත්තයි කියන්නේ වැඩේ හරි. y සමානයි ලියන්න මෙතන x m10 ඍණනේ ඍණ x ධන 5. මම ඍණ 1 කියන එක දැම්මේ නෑ ඍණ x ධන 5. හරිනේ? එන්න කතාව තමයි තියෙන්නේ. හරි. හරිද? දැන් මම මේ විභාගයකට ආපු ගාන චොට්ටක් මේ ඔයාලට කරලා පෙන්නන්නේ. හරිද? මේකේ කියනවා පුතේ y සමානයි 2x ඍණ 3 කියන ප්‍රස්තාරයන් දීමට සකස් කළ අසම්පූර්ණ වගුවක් දීලා තියෙනවා. ඒක අපිට දෙකක් හොයන්න තියෙනවා. එකක් තමයි ඍණ එකක් වුණාම කීයද කියලා, බිඳු වුණාම කීයද කියලා. එතකොට මේ සමීකරණේ අපිට තියෙන මේ x ගේ y ගේ අතර සම්බන්ධනේ. ඒත් අපිට ඕනම x අගයකට අදාළ y අගය හොයාගන්න පුළුවන් මෙයාගෙන්. හරිද? ඕනම x අගයක් මේකට ආදේශ කළා ඒකට ගැලපෙන y අගය හොයාගන්න පුළුවන්. x සමානයි හරිද? ඍණ 1 නම් y කීයද බලමු. මේකනේ මේ දෙන්න අතර තියෙන සම්බන්ධය. දැන් x ට අපි ආදේශ කරනවා ඍණ 1. හරිද? right. එතකොට දෙවරක් එක 2යි ධන ඍණ ඍණ 2යි. ඒතර මේ දෙන්නම ඍණ නිසා එකතු වෙලා එනවා ඍණ 5. ඊට පස්සේ තව හිස් තැනක් තියෙන x සමානයි බිඳුව කියන එක. හරිද? ඒතර x ට බිඳුව දැම්මොත් මොකද්ද වෙන්නේ? y සමානයි 2x ඍණ 3 x ට අපි ආදේශ කරනවා බිඳුව. දෙවරක් බිඳුවයි බිඳුව අඩු කිරීම 3 ඒ කියන්නේ ඍණ 3යි නේ. හරිද? දැන් අපිට පුළුවන් මේක අඳින්න. මේක අඳිනකොට අපි බලන්න ඕන අපිට මේකේ ලකුණු කරන්න තියෙන y අගයන් මොනවද කියලා. මේක අපිට ලකුණු කරන දේ එකක් මේ ඍණ 3 වෙනකොට එකත් අපේ අපහැදිලි තියෙන එක. ඍණ 3 එකත් හොයාගමු. y සමානයි 2x ඍණ 3. එතකොට මෙතන ඍණ 3 දැම්මොත් එන්නේ මොකද්ද? ඍණ 3 ආදේශ කරොත් එන්නේ 3 වරක් 2 6යි ඍණ 6යි. එතකොට ඍණ 9ක් එන්නේ. ඍණ 9ක්. මේක එක බිඳුව වගේ තියෙනවා. එතකොට අපිට ඍණ පැත්තෙන් එනවා වැඩිපුරනේ. ඍණ පැත්තෙන් එනවා වැඩිපුර. හරිද? right. ඊට පස්සේ මේකේ මේ අගය වගුවම දීලා තියෙන වැරදි. මොකද හේතුව x අගයන් දීලා තියෙන්නේ ඍණ 1 ඍණ 3 3න් 3ට දීලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් එතකොට ඔන්න බලන්න මේ x ට අදාළ අගයන් ආදේශ කරාම පුතේ මෙන්න මේ y සමානයි 2x ඍණ 3 කියන එකට බැස්සුවට පස්සේ මෙන්න මේ අගය වගුව හදාගන්න පුළුවන්. x ට ඍණ 3 මෙන්න හරිනේ. ඊට පස්සේ x ට ඍණ 1 දැම්ම මෙන්න එනවා ඍණ 5ක්. x ට බිඳුව දැම්ම එනවා ඍණ 3ක්. x ට 3 දැම්ම එනවා y ට 3ක්. ඒතර ඕකේ හිස්තැන් දෙකයි අපිට මේ හොයන්න තියෙන්නේ. මේක අර මේ අගය වගුවේ පොඩි printing mistake එකක් තියෙන එකකට තියෙන ඍණ බිඳුව කියලා දාන්න. බිඳුවට කොහොමවත් ඍණක් නැහැනේ. හරිද? මේ ඒක නිසා අපි ওই ටික හෙව්වේ. දැන් ඔයා බලන්න ඕන අගය වගුවේ තියෙන ඉලක්කම් අනුව තමයි අපි මේක කොච්චර දිගට අඳිනවද කියලා තීරණය කරන්නේ. හරිද? දැන් අපිට y අක්ෂයේ අපිට ලකුණු කරන්න වෙනවා ඍණ 9, ඍණ 5, ඍණ 3. તો ඍණ පැත්තට බර වැඩි. හරිද? ඒ නිසා පහලට තමයි වැඩි ප්‍රමාණයක් දෙන්න වෙන්නේ. ඊට පස්සේ මේ x අක්ෂයේ නම් මේ තියෙන්නේ ඍණ 3 ඍණ 1 බිඳුව 3. 3 ඉඳන් 3ට ගත්තා නම් ඇති. 3 ඉඳන් 3ට ගමු. 1යි 2යි 3යි මේ පැත්තෙන් 3ක් ගමු. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. y ගේ පැත්තෙන් ධන පැත්තට නම් ඕන 3යි නේ.
එකයි දෙකයි තුනයි. මේ පැත්තෙන් ගන්නවා ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි ටික ළඟින් ගන්න වෙනවා ඍණ 5යි ඍණ 6යි ඍණ 7යි ඍණ 8යි ඍණ 9යි. මෙතන බිඳුව. මතක ඇතුව මේ අක්ෂර නම් කරන්න ඒවට ලකුණු ලැබෙනවා. හරි පළවෙනි කණ්ඩාංකයේ පුතේ මාක් කරන විදිහ බලන්න. ඍණ 3 ඍණ 9. ඍණ 3 ඍණ 9. ඒ කියන්නේ x ඍණ 3යි මෙහෙට ඍණ 3යි ඍණ 9 මේ ඍණ 3 ඍණ 9 මේ මට රූල් නැති නිසා තමයි මම මේ කඩේරි ගැහුවේ. ඊට පස්සේ ඍණ 1 ඍණ 5යි. ඍණ 1 ඍණ 5යි. මේ හරිය වගේ. ඊට පස්සේ බිඳුවේ ඍණ 3යි. බිඳුවේ ඍණ 3යි. x බිඳුවේ මෙන් ඍණ 3යි. එතන හරහා යන්න. ඊට පස්සේ 3 3යි. x 3යි y 3යි. මේ 3 3යි මේ x 3යි y 3යි. ඔන්න ඔහොම යන්න. හරිද? මෙන්න මේ හරහා යන්නේ. එතකොට අපි මේක යා කරන්න ඕන අඩි රූල තියලා. right? මට වඩා ලස්සනට අඳින්න පුළුවන් මොකද අඩි රූල තියෙනවනේ. y සමානයි මොකක්ද සමීකරණය? 2x 2x ඍණ 3. ඔක තමයි සමීකරණේ නම. හරිනේ? ඊට පස්සේ කියනවා මෙහෙම. x සමානයි 2 වන විට y කීයද කියලා අහනවා. x 2 වන විට y. ඒතර x ගියාගේ 2 වෙන විට y. මෙන්න බලන්න. x ගියාගේ 2ක් වෙනකොට මෙන්න මෙහෙම x ගියාගේ 2ක් වෙන විට මෙන්න x ගියාගේ 2ක් වෙන විට y යගේ කියන පුතේ මෙන්න මේක. right? අනිවාර්යෙන් එක වෙන්න ඕන. දැන් මට ඒක හරියටම කියන්න බෑ. මං හරි පරිමාණයකට ඇඳේ නෑනේ. ඔයාලා මේක මේ ප්‍රස්ථාර කොලයක හරි නැත්තම් කොටු රූල් කොලයක ගානට මේක සමාන පරතර සහිතව ඇඳොත් තමයි කියන්න පුළුවන්. මට දැන් මේ සමීකරණයෙන් කියන්න පුළුවන් x ට 2 දැම්මොත් y ට කීයක් වෙන්න ඕනද කියලා. දෙවරක් 2 ඔන්න ඔහොම එනවා. එතකොට දෙවරක් 2 4 4න් 3ක් 1යි. හරිනේ බං මං කියපු එක. එතකොට x 2 වන විට y 1යි. හරි. x 2 දී y 1යි. ඊළඟට මෙහෙම ආදේශ කරන්න ඕනේ නැහැ. ප්‍රස්ථාරය හරියට අඳහම බලලා කියන්න පුළුවන්. ඊළඟට y සමානයි ඍණ 5 වන විට x අගය ලබා ගන්නලු. y අගය ඍණ 5ක් වන විට x අගය. y අගය ඍණ 5ක් කියන්නේ මෙන්න මේකනේ. ඒතර y අගය ර්ණ 5ක් කරන විට x අගය කියන්නේ මෙන්න මේක. අපි දැන් ගත්ත කලින් මේ y අගය ර්ණ 5ක් කරන විට x අගය ඇවිල්ලා කවුද? y අගය ර්ණ 5ක් කරන විට x අගය ඍණ 1. හරිද? එච්චර යහල් තියෙන මේක වෙන ප්‍රශ්න නම් අහලා නැහැ. හරිද? මට මේක අඳින විදිය පොඩ්ඩක් පෙන්නන්න ඕනේ. අර ඔයාලට මම කිව්වනේ කලින් කතා කරනකොට අර ඛණ්ඩාංකයක් මෙහෙම බස්සන්න පුළුවන් බැස්සවම දෙපැත්ත සමාන වෙනවා කියලා. දැන් උදාහරණයක් හිතන්නකෝ මෙහෙම. දැන් මේ 2x ඍණ 3 කියන එක්කෙනාගේ මත මේ ලක්ෂ ටික ඔක්කොම ඉන්නෝනේ. මේ ටික ඉන්නෝනේ. නිකමට ඛණ්ඩාංකයක් ආදේශ කළා බලන්න. අපි 3,3 මේකට ආදේශ කළා බලමු. y ටත් 3යි x ටත් 3යි දාලා බලන්න. 3 වරක් 2 6යි 6න් 3ක් 3යි. අන්න බලන්න දැන් දෙපැත්ත සමානයි. ඕනම ඛණ්ඩාංකයක් මේකට බැස්සුවාම දෙපැත්ත සමාන වෙන්න ඕන. අපි ඒකට කියනවා මේ ඛණ්ඩාංකය මගින් මේ සමීකරණය තෘප්ත කරනවා කියලා. තෘප්ත කරනවා කියලා. හරිද? රයිට්. ඒක වෙන්නේ අපි මේ x දාලානේ බං y හොයාගන්නේ. ඒතර මේ x ට ගැලපෙන y කෙනෙක් තමයි එන්නේ. හරිද? මොකද මේ සමීකරණය මොනේ හොයාගන්නේ? ඒතර මේ මත බිඳුවකම ඍණ 3 ඉන්නවා කියලා හිතන්න. ඒක ආදේශ කරලා බැලුවාම දෙපැත්තම සමාන වෙන්න ඕන. y ට ඍණ 3යි මෙතෙන්ට බිඳුවයි. ඔන්න බලන්න. ලස්සනට එනවනේ. ලස්සනට එන දෙපැත්ත සමාන තෘප්ත වෙනවා. හරිද? එතකොට ඕනම සමීකරණයක් උඩ ඛණ්ඩාංකයක් ඉන්නවා කියලා ෂුවර් නම් ඒ ඛණ්ඩාංකය බස්සන්න පුළුවන්. බැස්සොත් දෙපැත්ත සමාන වෙනවා. රයිට්? එහෙම තමයි අපි අර අන්තක්ඛණ්ඩය හොයාගත්තේ. හරිනේ? රයිට්. ඔය ටික බලා ගන්න. මේක මේ කෙටියෙන් කරේ මොකද මේ ගොඩක් වෙලා අරගෙන කරන්න බෑ මේක වීඩියෝ එක දිග වෙන නිසා. හරිද? රයිට්. එහෙනම් ඔන්න මේක හරියයි මේ ගණන් ටිකක් හදලා බලන්න පේපර් වල. හරි. කමතුණා කියන්න මෙන්න මේ වගේ ගණන් එන්න පුළුවන්. හරිද? මෙන්න මේ වගේ කියන්නේ මෙන්න ඔයා දන්නවා දැන් අන්තක්ඛණ්ඩය කියන්නේ අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ පුතේ y අක්ෂය කපන තැනට හරිද? y අක්ෂය කපන තැනට මූල ලක්ෂය ඉඳන් තියෙන උසනේ. මෙන්න මේ c නේ අන්තක්ඛණ්ඩය කියන්නේ. හරිද? එතකොට එතනදී හැමතිස්සෙම විශේෂත්වය තමයි එතන ඛණ්ඩාංකයේ x අගේ බිඳුවයි. y අක්ෂය මත නිසා x අගේ බිඳුවයි. 0.c. දැන් ඔයාලට මෙන්න මෙහෙම ගාණක් දෙන්න පුළුවන්. හරිද?
අනුක්‍රමණය දීලා එක්ක අපිට ප්‍රස්ථාරයක් දෙනෝ මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් දෙනෝ y සමානයි 2x ධන 1. මෙයාට සමාන්තරව බිඳුවකම එක හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න. මෙයාට සමාන්තරව බිඳුවකම එක හරහා. දැන් මෙයාට සමාන්තරය කිව්ව ගමන් අපි දන්නවා මේ අනුක්‍රමණයමනේ තියෙන්නේ. එහෙනම් මෙයාට සමාන්තර නම් මෙයාගේ අනුක්‍රමණය 2 නිසා එයාගේ අනුක්‍රමණයත් 2යි. එතකොට සමාන්තරව කවුරු හරහාද යන්නේ? බිඳුවකම එක. ඒතර ඔයාට කලින් විදියට හැදුවොත් y සමානයි mx ධන c කියලා ලියලා අනුක්‍රමණය 2 දාලා ධන c මෙය මත බිඳුවකම එක ඇති නිසා කියලා මේක ආදේශ කරලා c හොයාගෙන එහෙමනේ අපි හදන්න දන්නේ. මෙතනදී විශේෂ වාසියක් තියෙන පුතේ. මොකද්ද? x බිඳුව වන විට තමයි මේ y යගයක් දීලා තියෙන්නේ. එහෙනම් බිඳුව x බිඳුව වන විට y කියන්නේ මොකද්ද? අන්න අන්තක්ඛණ්ඩේ මෙන්න අන්තක්ඛණ්ඩේ. එහෙනම් කෙලින්ම අපිට c සමාන 1යි කියලා ලියන්න පුළුවන්. ඒ නිසා හද ඉන්න අවශ්‍ය නැහැ. y සමානයි මොකක් සමීකරණය 2x ධන 1. එකපාරටම ලියන්න පුළුවන්. තව එකක් හිතන්න. ඔයාට කියනවා මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය 5යි කියනවා. මෙයාට සමාන්තරව බිඳුවකම 4 හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න කියනවා. එහෙනම් අපි දන්නවා x බිඳුව වන විට y කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය. x බිඳුව වන විට y කියන්නේ අන්තක්ඛණ්ඩය. එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන් අනුක්‍රමණය 5x අන්තක්ඛණ්ඩය 4යි. හරිද? එහෙම chance එකක් තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම දීලත් තියෙනවා. හරිද? කෙටි ප්‍රශ්න එහෙම O level වලත් අහලා තියෙනවා. හරිද? ඒ නිසා පුතේ දැන් අපිට ගොඩක් වෙලාවට දෙන්නේ එහෙම ප්‍රස්ථාරයක් අඳින්න දීලා ඉවර වෙලා එයාට සමාන්තරව යන කෙනෙක්. දැන් මේ වගේ හිතන්න 4x ඍණ 2 කියලා හිතන්න. ඍණ 1 කියලා හිතන්න. දැන් මෙයාට සමාන්තරව. ඒතර මෙයාට සමාන්තරයි කිව්ව ගමන්ම අපි දන්නවා මේ අනුක්‍රමණයම තමයි. 4ම තමයි. එහෙනම් අපිට කියනවා බිඳුවකම හරිද? ඍණ 2 හරහා යනවා කියලා. ඒතර බිඳුවකම ඍණ 2 හරහා යනවා කියන්නේ මොකද්ද? x බිඳුව වලට y කියන්නේ අන්තක්ඛණ්ඩ. එහෙනම් c සමාන ඍණ 2යි. කෙලින්ම ලියන්න පුළුවන් y සමානයි 4x ඍණ 2 කියලා. හරිද? හැබැයි උතනදී පටලැවිල්ලක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පුතේ බිඳුව x බිඳුව වන විට y නෙවෙයි දෙන්නේ. y බිඳුව වන විට x දෙනවා. මෙහෙම දුන්නොත් මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩේ හැදෙන ලක්ෂයේ නෙවෙයි. මේ තියෙන අන්තක්ඛණ්ඩේ හැදෙන ලක්ෂය නෙවෙයි. මේ ඇවිල්ලා y බිඳුවක් වන විට x y බිඳුවක් වෙන්නේ කොතනද? මෙන්න මේ වගේ තැනකදී y බිඳුවක් වෙන්නේ ඔන්න ඔය වගේ තැනක තමයි ඛණ්ඩාංකයත් ඔය දීලා තියෙන්නේ. y බිඳුවක් වෙන විට x 5යි. මේක හරියන්නේ නැහැ. ඒ නිසා පරිස්සමින් x බිඳුවට y දුන්නොත් හද ඉන්න දෙයක් නැහැ. කෙලින්ම අන්තක්ඛණ්ඩය කියලා මෙයාව ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය සීන් එක මට කියන්න අමතක වුණා. හරිද? ඒකත් පොඩ්ඩක් හිතට ගන්න.